කට්ටියම් පිළිගන්නවා මේ වීඩියෝ එකට පොඩි වීඩියෝ එකක් කරන්න හිතුවා මොකද ගොඩක් කට්ටිය අහනවා කොහොමද දැන් මම ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්නේ සිඩ්නි වල ඉන්නේ ගොඩක් කට්ටිය අහනවා කොහොමද ආවේ මොනවද කරේ මොනවද කරන්න ඕනේ ඔය වගේ දේවල් ඉතින් ඇත්තරම සතියකට කෝල් දෙක තුනක් එනවා කොහොමද ඒ කියන්නේ මම දන්නේ නැති කට්ටිය හිටන් යාළුවන්ගේ යාළුවෝ වගේ අහනවා කොහොමද මේක කරන්නේ කොහොම කියලා. ඉතින් මම හිතුවා දැන් හැමෝටම ඔහොම කියනකට වැඩිය වීඩියෝ එකක් කරලා ඒක ෂෙයා කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි ඒජන්ට් කෙනෙක් අවශ්‍යමද කියලා මේ ඔස්ට්‍රේලියාවට යන්න. මොකද ඇත්තරම දැන් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ බැලුවොත් මේ ඔස්ට්‍රේලියන් ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවොත් ඔයගොල්ලන්ට තේරෙයි ඒගොල්ලෝ පැහැදිලිවම කියලා තියෙනවා ඒජන්ට් කෙනෙක් අවශ්‍ය නැහැ අවශ්‍ය නම් ගන්න පුළුවන් කියලා. එහෙම දෙයක් තමයි ඒගොල්ලෝ එතන කියලා තියෙන්නේ පැහැදිලිවම. ඉතින් ගොඩක් කට්ටිය ඇත්තටම බයයි ඒජන්ට් කෙනෙක් නැතුව කරන්න මේක වරදීද වැරදුනොත් ආයෙ මට දාන්න බැරි වේද ඔන්න වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා කට්ටියට. ඉතින් ඒකෙන් හින්දා මං කල්පනා කරා මෙහෙම වීඩියෝ එකක් හදන්න කොහොමද ඒජන්ට් කෙනෙක් නැතුව මේ වැඩේ කරන්නේ කියලා. මොකද ඒජන්ට් කෙනෙක්ට සල්ලි දෙන එක ඇත්තටම අපරාධයක්. මාත් ආවේ ඒජන්ට් කෙනෙක් කරා ඒකත් මං කියන්න ඕනේ. ලක්ෂ 4ක් 5ක් 4මාරක් විතර මං හිතන්න ගියා වැඩිපුර. ඉතින් ඒක අවශ්‍ය නැහැ ගෙවන්න. ඒ සල්ලි ටික ඔයගොල්ලන්ට තියාගත්ත හැකි. ඔයගොල්ලන්ට තනියම මේ වැඩේ කරා හැකි. තනියම කරපු කට්ටිය ගොඩක් කට්ටිය ඉන්නවා. තනියම කරන කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ඒක හින්දා මම ස්ලයිඩ්ස් ටිකක් හදලා තියෙනවා කොහොමද මේ වැඩේ ස්ටෙප් බයි ස්ටෙප් කරන්න කියලා. එහෙනම් අපි බලමු කොහොමද මේක ඒජන්ට් කෙනෙක් නැතුව තනියම තමන් විසින්ම කොහොමද මේ වැඩේ කරන්න කියලා. හරි. දැන් පොඩි මං ඉස්සෙල්ක වගේ පොඩි ස්ලයිඩ්ස් ටිකක් හදලා තියෙනවා. එතකොට ගොඩක් කට්ටිය මේ ස්ලයිඩ්ස් වලින්ම බලන්න පුළුවන් පස්සේ වීඩියෝ එකට පස්සේ වුණත් කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඇත්තටම මේක හරිම ලේසි කියන්නේ මේ ඒජන්ට් කෙනෙක් අවශ්‍ය නැහැ කියලා මම කියන්නේ. මොකද ඒජන්ට් කෙනෙක්ට ගෙවන්න අවශ්‍ය නැහැ. මොකද ඒජන්ට් කෙනෙක් ගාවට ගියත් එයා කරන්නෙත් ඉතාලම සුළු දෙයක්. මම මෙහෙම වීඩියෝ එකේ යද්දි කියන්නම් කොහොමද මේ දේ කරන්න කියලා. ඉතින් වීසා ටයිප්ස් දෙකක් තියෙනවා. ප්‍රධානම ටයිප්ස් දෙකක් වර්ග දෙකක්. එකක් සබ් ක්ලාස් 189 කියන එක, අනිත් එක සබ් ක්ලාස් 190 කියන එක. මේ දෙක තමයි වැදගත් වෙන ප්‍රධාන වශයෙන්ම මේ ස්කිල් මයිග්‍රේෂන් එක හරහා යනකොට. ඉතින් මේ දෙකම පර්මනන්ට් රෙසිඩන්ට් වීසා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට දිගටම රැඳෙන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ. අපි බලමු මොකද්ද මේ පර්මනන්ට් රෙසිඩන්ට් වීසා එකෙන් හම්බෙන්නේ කියලා ඔයගොල්ලන්ට බෙනිෆිට්ස් වාසි. ඉතින් එකක් තමයි ඔස්ට්‍රේලියාවේ දිගටම රැඳෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අවුරුදු මෙතන මෙහෙම දෙයක් සඳහන් කරන්න තියෙනවා. එකක් තමයි අවුරුදු 5ක් ඇතුළත ඕගලන්ට ඔස්ට්‍රේලියාවෙන් යන්නත් පුළුවන් එන්නත් පුළුවන්. හැබැයි අවුරුදු 5කට පස්සේ ඔයා ඔස්ට්‍රේලියාවෙන් එළිය හිටියොත් අවුරුදු 5 පැනලා නම් ආයෙ එන්න බෑ. මේ PR කියන වීසා එකෙන්, පර්මනන්ට් රෙසිඩන්ට් වීසා එකෙන්. එහෙනම් ඕගලන්ට සිටිසන්ෂිප් හම්බෙලා තියෙන්න ඕනේ. ඉතින් ඒක මම තවදුරටත් විස්තර කියන්න ඉස්සරහට යද්දී. ඒ වගේම ඕන රස්සාවක් කරන්න පුළුවන් PR එකෙන්. ඒ කියන්නේ දැන් ඔයා හිතමු ඔයා කම්පියුටර් පැත්තෙන් පරිගණක තමයි රැකියාව කරන්න කියලා. ඒ වුණාට මෙතනදී PR එකේදී ඔයගොල්ලන්ට දැන් මොකක් හරි අපි හිතමු දැන් ඔස්ට්‍රේලියාවට ආපු ගාම පරිගණක කම්පියුටර් ආශ්‍රයෙන් රස්සාවක් හොයන්න බැරි වුණා කියලා. එතකොට ඒත් වෙන රස්සාවක් කරගෙන හරි ඉන්න පුළුවන් මේ PR වීසා එකෙන්. ඒ කියන්නේ අර ඔයාගේ ස්කිල් එකේ රස්සාවම කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒ වගේම freedom to travel ඕනම ගැන මංකිව වගේ ඉස්සලක වගේ අවුරුදු 5ක් ඇතුළත වෙන රටකට ගිහිල්ලා ඔස්ට්‍රේලියාවට එන්ඩ එක පහසුකම තියෙනවා. ඒ වගේම හයි ඩියුකේෂන් මොන හරි ඩිග්‍ර එකක් කරන්න ඒ වගේ දේවල්වලට ගොඩක් ණය පහසුකම් මේ වගේ දේවල් ගොඩක් ලැබෙනවා මේ PR වීසා එකෙන් 189 190 වීසා දෙකෙන්. ඉතින් අනිත් එක තමයි ඔස්ට්‍රේලියන් සිටිසන්ෂිප් එකට ඇප්ලයි කරන්න සුදුසුකම හම්බෙනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම ඔස්ට්‍රේලියන් සිටිසන්ෂිප් එක ගන්න නම් අවුරුදු 4ක් ඉන්න ඕනේ. ඒ කියන්නේ දැන් PR එක අරගෙන ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා අවුරුදු 4ක් ඉන්න ඕනේ මේ සිටිසන්ෂිප් එකට ඇප්ලයි කරන්න. ඇප්ලයි කරන්න සුදුසුකම් හම්බ වෙනවා ඔයාලට PR තියෙනවනේ.
ඒකම වාට පියාර් තියෙනවනං ඔකුල්ලන්ගේ කවදහරි ළමයි ඔස්ට්‍රලියාව හම්බෙනවන ඒගලන් සිටිසන්ශිප් එක හම්බෙන ඒවගේම ඔගොලන්ට ස්පෝන්ස කරන්න කට්ටියව අම්මල තාත්තලව ස්පෝන්ස කරීමේ හැකියාවක් කෙනවා මේ පියාර්බීසයකින් ඒවගේ හෙල්ත් කයායින් ටයිටල්මන්ස් ඒගන්නේ මෙහිතින මෙඩිකයාගේ ඉන්ශුවරන්ස එකක් ඔය මෙඩිකයාගෙන් ඉන්ශුවරන්ස එක ගොඩක් පටන ඇතරම ඒගන්නේ මොනහරි ගොඩාක් ගැන්නේ ඩොක්ට කෙනෙක් හම්බෙන් යනන ගන්නේ වගේ දේවල්ලට ගොඩක් සල්ලි නැතු ඒ දේවල් කරගන්නලා සල්ලි අඩුවෙන් යන්න ඇතරම බෙහෙත්වල සල්ලි ගවන්නවා කොහොමත් නමුත් ඩොක්ට චාජස් ඒවගේ චාජස් ගෙවන්න ගෙවන්න ඕන වෙන්න නැහැ ඒවගේ ක්‍රඩිට ට්‍රේඩිං එක ගොඩක් ඉහල යන එකන දැන්වාට හිතම ඔස්ට්‍රලියාවට ඇවිල්ලා මොක්කර නයක් ගන්න ඕන කියලා ඒ නයක් වගේ දෙයක් ගන්න උන්නම් ක්‍රඩිට රේටිංයක් කියලා තින එක බලනවා එකන්නේ එකට ෆයිනශල් හෙල්ත එක කියලත් කියනවා කොහොමද මේ නය මෙයාට දෙනවද නැද්ද කියන ඉතින් පියාර කම්බෙලා තිනනම් ඒ අවස්ථාවකොලට හම්බෙන ඒවගේම ෆස්ට හෝම ඕන ග්‍රන්ට් කියලා කියන්නේ ගයක් ගණ්ඩ අද්දි නය පහසුකම් ඔය වගේ දේවල් ඩොලර් 7,000ක් මට මතක විදියට ඔය වගේ දේවල් ගොඩක් කම ඉතින් ඔන්න ඔයටත් වඩා ඇත්තරම බෙනිෆිට්ස් තියෙනවා මම මෙතන සඳහන් කරේ ප්‍රධානම වාසිටික විතරයි PRV සැකින් හම්බෙන හැබැයි මේ වීසකට ප්‍රධාන සුදුසුකම් දෙකක් අවශ්‍යයි මේ වීසකට ඇප්ලයි කරන්න ගැන මේකට හැමෝටම කරන්න බැහැ ඇත්තරම එකක් තම යොකපේෂන් එක තමන් කන රස්සාාව ඒ රස්සාාව ඉන්දිමාන්්ඩේ කියන්නේ දැම්මහෙමයි ඒක කාලෙන් කාලෙට ඔස්ට්‍රලියාවට අවශ්‍ය රස්සාවල් වෙනස් වෙන දැන් ඔස්ට්‍රලියාවට හිතමු දැන් ගැන නර්සින් කරන කටිය අවශ්‍යයි ඉන්නේ කාලට ඔගුලන්ට නර්සින් කරන කටියට ගොඩක් ඇත්තරම ඩිමාන්ඩ ගත්තියෙන ඒවගේම දැන් සොෆ්ටයා පැත්ත ඒවගේ පරිගණක පැත්තෙන් ඉන්න කට්ටඉන්නවනම් ගොඩක් ඒ වගේ කට්ටියටත් ගොඩක් ඩිමාන්ඩයක් හැමතිස්සම තිබුණ එකද දැරටමත් තියෙනවා ඉතින් මේ කාලෙන් කාල් වෙනසන දැන් උදාහරණයක් විතර කවන්ටන්ස් ලා ගත්තොත් එම කවන්ටන්ස්ලා කවන්ටන් කියන රස්සාාව ටිකක් අඩුවේගෙන යන්න මේ දවස්ල එක ඩිමාන්ඩ ගඩු එතකොට සමහර ටෝගුල ඇප්ලයි කරට සමහට ගොඩක් කාලය බලංගින්ද වේ වගේ දෙවල් වෙන්න ඉතිං ඒ ඉන්දිමාන් කියන්නේ එකයි අනිත් එක තමයි ශුඩ් බීන් දෙස්සෝවල් ලිස් කියලා කියන්නේ මේගොල්ලන්ගේ ලිස්ට එකක් තියෙනවා මේ ඔකපේෂන් ලිස්ට එකක් එකට ගැන ස්ෝවල් ලිස්ට් කියලා ඒකේ තියෙන් නොනවාගේ රස්සාාව කියනවා සොෆ්ට න්චින කෙනෙක් සොෆ්ට න්චිනය කියන එක තියෙන් ඕන ලිස්ට එක ලිස්ට එක තියෙනවා නම් විතරයි වාට මේස්කල් මයිග්‍රේෂන් වීසකට ඇප්ලයි කල පියාරක ලබාගන්න පුළුවන් වෙන් ඉතින් ඔයකපේෂන එක අමතරව තවත් එක දෙයක් තම ගොලන්න තියෙනවන ගොල්ල ඉංගලිෂ් හැකියා ඉංගලිෂ් හැකියාව බලන විදි ගොඩක් තියෙන යම පස්ස කියන්න ඉතින් ඔන්න ඔය දෙක තියෙනවනම් ඒගන්නේ ඔය මේ වාට ඔකපේෂන එකක් තියෙනවනගේ ස්ෝවල් ලිස්ට එකේ තියෙන ඒ වගේ මවාට ඉංගලිෂ් කතා කිරීම ලිවීම සහ දෙයක් අහලා තේරුම් ගැනීම හැකියාව ඉංගලිෂලින් තියෙනවන මේ වීසකට ඇප්ලයි කරන්න පුළුවන් ඉතිං මේ වීසකේ තියෙන ප්‍රධාන අංගයක් තමයි පොයින්් ටෙස්ට එකක් කියලා තියෙනවා ඒගැන්න ඕගුල්ලන්ගේ තියෙන සුදුසුකම්වලට අමත අනුකූලව මේගොල්ලෝ පොයින්ස් දෙෙනවා මේ පොයින්ස් වලින් පොයින්ස් හැටක් වාට ගන්න පුළුවන්නම් මේ වීසකට ඇප්ලයි කරන්න පුළුවන් පොයින්ස් හැටක් අඩුම තරම පොයින්් හැටක් තියෙන්න්න ඕනේ මේ වීසකට ඇප්ලයි කරන්න ඒ පොයින්ස් හැට ගන්න එක ඩිපෙන්ඩෙනවා තීරණය වෙනවා වයස මත ඒ වගේ ඉංගලිෂ් හැකියාව කතා මේ ඉංගලිස් ලංවේජ් එක හැකියාව මත ඒ වගේ මර ස්කිල් එම්පලොයිමන්ට් එක කියන්නේ ඔයාගේ ඔකපේෂන් එකවා කොච්චර ස්කිල්ද ඒක මත ඒ වගේම ඒ ස්කිල්ල එක පෙන්න්න වාඩතින කොලිෆිකේන්ස් මොනවාද ඒවගේ වාට තියන මොහරි ස්පේෂලිස් ඩියුකේෂන් කොලිෆිකේන්ස් මොහරි මං මේ විස්තර කරන්න මොනවාද මේ වලින් කියන්න කියලා ඒවගේම තවත් ගොඩක් කරුණු තියෙනවා මේකට තවා පිට ඇඩ් කරන්න පුළුවන් පොයින්ස් ඒවගේ මන්තීමට නොමිනේෂන් ස්පොන්ශිප් කියන දේ ඒකත් මං කියන්න කොහොම දෙක වෙන්න කියලා ඉතිං වයසගත්තොත් ඇත්තරම මෙන්න මේ ටේබල් එක අනුව තමයි වයසට අනුව ලකුණු හම්බෙන්නේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හම්බෙන්න අවුරුදු 25 32 අතරන අවුරුදු 25 32 අතරන ලකුණු 30ක් හම්බෙන ඒක පැනලාන ලකුණු 25 ඔන්න ඔය වගේ මේ විදිහට තමයි වයසට ලකුණු හම්බෙන්නේ ඊළඟට ඉංගලිෂ් හැකියාව ගත්තොත් ඉංගලිෂ් හැකියාවකොල්ලෝ තීරණය කරන මේ විදිර කම්පිටන්ට ඉංගලිෂ් පොෆිෂන්ට ඉංගලිෂ් වගේම සුපේරිය ඉංගලිෂ් කියලා ඉතිං මෙතනදී මෙතන කියල්තින
ටෙස් රිසල්ස් must be no older than 3 years ඒ කියන්නේ දැන් මේ ඉංග්ලිෂ් මං කිව්වා වගේ බලන විදි ගොඩක් තියෙන බලන ක්‍රම හතරක් විතර තියෙන ඇත්තරම මම ඊළඟ ස්ලයිඩ් එක ආනයක මං ඉස්සල ස්ලයිඩ් එක දාලා ඇත්තේ පස්සොරි පස්සෙසල හිඩ් එක දාලා ඇත්තේ ඉතින් මේ දැන් උදාහරණයක් විදිහට මම කියන්නම් කොහොමද මේ ලකුණු 10 ලකුණු 20 තීරණය වෙන්නේ කියලා එකක් තමයි දැන් ප්‍රොෆෙෂනල් ඉංග්‍රීසි කියලා කියන්නේ දැන් IELTS කියලා විභාගයක් තියෙනවා IELTS කියන විභාගයෙන් ඔයගොල්ලන් බලනවා මේ කොහොමද ඉංග්‍රීසි හැකියාව තීරණය වෙන්නේ කියලා. ඉතින් IELTS කියන විභාගේ මොඩියුල්ස් 4ක් තියෙනවා. ওই මොඩියුල්ස් 4ෙන් ලකුණු මොඩියල් සතරට ලකුණු 7 ගාන ගන්න පුළුවන් එක 9ෙන් දෙන්නේ 9ෙන් 7ක් ගන්න පුළුවන් මොඩියල් සතරටම listening reading speaking writing වලට ලකුණු 7ක් ගන්න පුළුවන් නම් මේ point test එකට ලකුණු 10ක් ගන්න. ඒ අර මං කිව්වා වගේ IELTS වල ලකුණු 8ක් ගන්න පුළුවන් නම් මොඩියල්ස් හතරටම එතකොට ලකුණු 20ක් ගන්න. ඔන්න ඒ විදිහට තමයි English language ability එක අනුව ලකුණු දෙන විදිය මේකෙන් තීරණය වෙන්නේ. හරි ඊළඟට බලමු මේ skilled employment එක අනුව ලකුණු හම්බෙන්නේ කොහොමද කියලා. මෙතනදී ලකුණු 5 10 15 වැඩිම 15ක් ගන්න පුළුවන් ඒ වගේම ලකුණු 5ක් තමයි අඩුම ඒගොල්ලෝ දෙන්නේ මෙතනදී අතර මම කතා කරන්නේ ඕස්ට්‍රේලියාවෙන් එළියේ තියෙන ස්කිල් එම්ප්ලොයිමන්ට් එක ගැන මොකද මම මෙතනදී කතා කරන්නේ ගොඩක් ලංකාවේ ඉන්න කට්ටියට ඉතින් ඔස්ට්‍රේලියාවෙන් එළියේ මෙන්න මේ අවුරුදු 3ත් 5ත් අතර ප්‍රමාණයක අත්දැකීම් තියෙනවා නම් ඔයාගේ එම්ප්ලොයිමන්ට් එකේ ඔයාගේ ඔකියුපේෂන් එකේ ඒතර ලකුණු 5ක් හම්බ වෙනවා වාඩ අවුරුදු 5ත් 8ත් අතර අවුරුදු 5ත් 8ත් අතර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ලකුණු 10ක් හම්බ වෙනවා ඒ වගේම 10ත් අතර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ලකුණු 15ක් හම්බ වෙනවා ඉතින් මේක දැන් මේ අවුරුදු 3ක් 5ක් තියෙනවා වාට ඒක තීරණය කරන්න විදිහක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට නිකන් කියන්න බෑ මට අවුරුදු 3ක් එක්ස්පීරියන්ස් තියෙනවා කියලා ඔයාට ඇප්ලයි කරන්න බෑ. ඒක තීරණය කරන්න ඕනේ මෙහි ඇසෙසින් ඔතොරිටි එකක් මගින්. මං කියන්නම් මොනවද ඇසෙසින් ඔතොරිටිස් ඔක්කොම ඉස්සරහට අපි බලමු දැන් මේ ලකුණු කොහොමද දැන් මං කිව්වා වයස ඒ වගේම ස්කිල්ඩ් එම්ප්ලොයිමන්ට් එක ගැන ඒ වගේම ඉංග්‍රීසි ගැන. ඊළඟට ක්වොලිෆිකේෂන්ස්. දැන් අර ස්කිල්ඩ් එම්ප්ලොයිමන්ට් එක කියමු අපි සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කියලා. ඔය සොෆ්ට්වෙයාර් ඉංජිනියර් ගත්තොත් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් පැත්තෙන් ඔයා මොකක් හරි ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා. ඒක ඩොක්ටරේට් එකක්, PhD එකක්, නැත්නම් බැචලර් ඩිග්‍රී එකක්, නැත්නම් ඒ අදාළ ඒ වාගේ ඔකියුපේෂන් එකට අදාළ ඩිප්ලෝමා එකක්. ඔය වගේ දෙයක්. ඒ වගේම නැත්තම් an award or qualification recognized by the assessing authority කියලා කියන්නේ දැන් මම කිව්වා වගේ අර වාගේ ඔකියුපේෂන් එක වා හරි ඒ කියන්නේ හරි ඔකියුපේෂන් එකද වා කරලා තියෙන හරි කැටගරි එකේද වා ඉන්නේ කියන එක තීරණය කරන්න assessing authority කියලා එකක් තියෙනවා assessing authority එකෙන් ඒකෙන් ගත්ත ක්වොලිෆිකේෂන් එක තියෙනවා ලකුණු 10ක් ගන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් ගත්තොත් එහෙම අපි ඇසෙස් කරන්නේ අපි කරන වැඩේ හරිද කියලා බලන්නේ ඔස්ට්‍රේලියන් කම්පියුටර් සොසයිටි එක. ඔස්ට්‍රේලියන් කම්පියුටර් සොසයිටි එකෙන් ඔයා ක්වොලිෆිකේෂන් එකක් මොකක් හරි අරගෙන තියෙනවා නම් ඔයාලා ලකුණු 10ක් හම්බ වෙනවා. ඉතින් එහෙම තමයි මේ ලකුණු තීරණය කරලා තියෙන ක්වොලිෆිකේෂන්ස් අනුව. එතකොට දැන් මට හම්බුනේ ගොඩක් කට්ටියට ගොඩක් කියන්නේ ලංකාවේ ඉන්න කට්ටියට ගොඩක් හම්බෙන්නේ බැචලර් ඩිග්‍රී එකක් තමයි ගොඩක් කට්ටියට තියෙන්නේ. ඉතින් ඒ කට්ටියට ලකුණු 15ක් හම්බ වෙනවා. ඊළඟට අනිත් ෆැක්ටර්ස් ගත්තොත් එහෙම මේ ෆැක්ටර්ස් වලින් ලකුණු 5ක් ගන්න ඔයගොල්ලන්ට ගත්ත එක. ඒ කියන්නේ කමියුනිටි ලැන්ග්වේජ් එක. කමියුනිටි ලැන්ග්වේජ් එක කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතනදී ඇත්තටම විභාගයක් තියෙනවා. විභාග මම හිතන්නේ එකක් නෙමෙයි ගොඩක් තියෙනවා. NAT කියලා විභාගයක් තියෙනවා. ඒකෙන් කියන්නේ ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්. ට්‍රාන්ස්ලේටර් කෙනෙක් විදිහට ඔයගොල්ලන්ට ඔයාට ඔප්පු කරන්න පුළුවන් නම් ඔයා මේ විභාගය කරලා තියෙනවා නම් NAT කියන විභාගය කරලා තියෙනවා ලකුණු 5ක් හම්බ වෙනවා. ඇත්තටම මම ඒක ගැන ගොඩක් විස්තර කියවලා නැහැ. මේක ඇත්තටම ගොඩක් ජනප්‍රිය එකකුත් නෙමේ කමියුනිටි ලැන්ග්වේජ් කියන එක. හැබැයි ඒක කරපු කට්ටිය ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ කියන්නේ ඔයාට මොකක් හරි සම්බන්ධ සුදුකමක් තියෙනවා නම් ඔයාට මේ ලකුණු 5ක් ගන්න පුළුවන්. පොඩ්ඩක් ඔයගොල්ලන්ට ගිහලා කියවන්න පුළුවන් ඉමිග්‍රේෂන් සයිට් එකේ මොනවද මේ කමියුනිටි ලැන්ග්වේජ් එක ගැන කියන්නේ කියලා. ඊළඟට ස්ටඩි ඉන් රීජනල් ඔස්ට්‍රේලියා. ස්ටඩි ඉන් රීජනල් ඔස්ට්‍රේලියා කියලා කියන්නේ දැන් මේ ඔස්ට්‍රේලියාව වල රීජන්ස් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ඒ කියන්නේ සිටි එක නෙමෙයි ගොඩක් ටිකක් ඈත පළාත් වගේ තැන්වල. ඉතින් මේ වගේ තැනක ස්ටඩි කරලා තියෙනවා නම් ඒත් ලකුණු 5ක් හම්බ වෙනවා. ඒකත් ඔයගොල්ලන්ට ඒ වගේ තැනක ස්ටඩි කරලා තියෙනවා නම් බැරිලවත් ඔයගොල්ලන්ට කියවන්න පුළුවන් කොහොමද මේ ලකුණු 5 ගන්න කියලා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකම මම ඒ දේවල් කරේ නැහැ. ගොඩක්ම මම කියවලා තියෙන්නේ කරලා තියෙන්නේ විශේෂයෙන්ම මේ අර වයස ඉංග්ලිෂ් ඒ වගේම ස්කිල් ඔකියුපේෂන් කියන්නේ එක්ස්පීරියන්ස් එක ඔන්න ඔය වගේ දේවල්. ඉතින් පාර්ට්නර් ස්කිල් ක්වොලිෆිකේෂන් එක කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ වයිෆ්ටත්
ඩිග්‍රේ එකක් තියෙනවන ඒ ඩිග්‍රේ එක තියෙනවනං ස්ෝ ලිස්ට එක එතකොට වාටත් ලකුණු පහක් ගන්න පුළුවන් ඒවගේම එලාට ප්‍රොෆෙෂනල් ලියයි ඔස්ට්‍රේලියයි කියන්නේ ප්‍රොෆෙෂනල් එකක් කියලා කියන්න ඇතර මෙතනදී අවුරුද්දක් ඔස්ට්‍රේලියාවේ වැඩ කරලා තියෙනවන නැත්තං අවුරුද්දක් ඇතරම වැඩ කරලා තියෙන නතා මේක තීරණය අවුරුද්දක් වැඩ කරලා තියෙන ලකුණු පහක් හම්බෙනවා ඉතිං ඊළඟට අන්තිමට කියන්න තියෙන දෙයක්ත්තම ඇතර මටත් හම්බුනේ මේ ස්පොන්සර්ශිප් කියන වීසය එක හරහා ස්පොන්ශිප් කියලා කියන්න දැන් ඔස්ට්‍රලිය ස්ටේට් හයක් තියෙනවා වික්ටෝරිය ස්ටේට් එක නිව සව්තෙල් ස්ටේට් එක කුවින්ස්ලන් ඔය වගේ ස්ටේට්ස් තියෙනවා ස්ටේට් එකකින් ඔයාව ස්පොන්ස කරනවා ඒ ස්පොන්ශිප් එක වාට ගන්න පුළුවන් එතකොටත් වාට ලකුණු පහක් කමට දැම නොමිනේෂන් බයි ස්ටේට ටරි කවන්් කියල කියන්නේ දැන් අපි නිව සව්තෙල්ස් ස්ටේට එකත්තොත් ඒ ස්ටේට් එක රෙකවමස් ටිකක් තියෙන මෙන්න මේ වගේ ඉංගලිෂ් හැකියාවත් තියෙන්න්න ඕන මෙන්න මේ වගේ ක්ස්පේරන්ස් ඇතින මේ ක්ස්පේරස් අවරුද්ධ එකක් තියෙන ඔන්න වගේ ඒගොල්ලො ඒගොල්ලන් රෙක්වමස් වගේ ඇතින මේ ගවන්මන්ටිකින් කරන එකක් නෙම මේ ස්ටේට් එකින් කරන එක ඒ රෙක්වමන්ස් ටික වාට සපුරාලන්න පුළුවන්නම් එතකොට ලකුණු පහක් කම් වෙනවා අනිත්තක තමයි නොමිනේෂන් බයි ස්ටේට ටරිකවන්මන් ස්පොන්ශිප් බයන් එලිජිබල් ෆැමිලි මෙම්බ ඉතින් ඇතර මෝස්ට්‍රලියාව කවට ෆැමිලි මෙම්බ කෙනෙකින් වානන් ගොලන්ට ස්පොස කරන්න පුළුවන්න්න ඒතර මෙතන ලේ ඥාතියෙක් වෙන්න ඕනේ එක තමයි ගොල සිසුකව වෙන්න එතකොටත් ලකුණු පහක් ඔකොලන්ට හම්බෙන ඉතින් ඔහොම තමයි ලකුණු තීරණය වෙන්න ඔය ලකුණු වලින් ලකුණු හැටක් වාට ගන්න පුළුවන්නම් මේ වීසයිකට වාට ඇප්ලයි කරයි ඉතින් දැන් පොයින්ස් ටික වාට හරිනම් වගේ පොයින්ස් ඔක්කොම ලකුණු හැටක් තියෙනනම් හැට වැඩිය තියෙනවනම් එතකොට ප්‍රොසෙස එක ඔකලන්න ස්ටාර්ට් කරන්න පුළුවන් මෙතනදි ප්‍රොසෙස එක ස්ටාර්ට් කරන්න පටන් ගණ්ඩ අදදි මුලින්ම කරන්න ඕනේ වගේ ඇසිසින් ඔතෝරටික හාගන්න ඕන කුපේෂණ එකට අදාල තැ උදාහරණයක් විදිර අපි ගම්ම වගේ කුපේෂන් එක සොෆ්ට ඇන්ජිනිය කියලා එතකොට සොෆ්ට ඇන්ජිනිය නම් වාගේ සිසින් ඔතුරටික වෙන්නේ ඔස්ට්‍රියන් කම්පිට සයිට එක ඉතිං වාගේ ඔකපේෂණ එක අපි හිතමු නර්සිං වගේ දෙයක් කියල එතකොට ඒ ඔකපේෂණ එකට අදාළ තියෙන වෙනම ඇසිසින් ඔතුර ටික් ඒ ඇසිසින් ඔතුර ටික හගන්නවාට පුළුවන් ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒක තියෙන ස්ෝවල් ලිස්ට එකක් ඒ ස්ෝවල් ලිස්ට එක එකන රොකපේෂන් ලිස්ට එකක් තියෙන කියලකිව ඒ ස්ෝවල් ලිස්ට එක සඳහන් වෙනවා වාගේ මේ පොසසිං ඇසිසිං ඔතෝරටික් ඉතිං දැපහිතමු කම්පියට පැත්තෙන්ක් හරි කරලා තියෙනෙ එතකොට ඇසිසිං තොරටික් වෙන්න ස්ටන් කමට සයිට එක ඒ ඔස්ටන් කමට සයිට එක ලින්ක එක මෙන්න මේ ලින්ක ගල ඔගලට හවාගන්න පුළුවන් ඔක්කොම ඉන්ෆර්මේෂන් මොනවාද ඕන වෙන්නේ වාගේ ඔකපේෂන ඇසස් කරගන්න කියෙන ඩොකමටස් මොනවාද ඕන වෙන්න කියලා මෙතනද ඕන වෙන අවශ්‍ය වෙන ප්‍රධානම දෙයක් තමයි එක්ස්පිරියන්ස් ලෙටස් සෝගුල්ලන් දැන්මට කරන තැනින් සහ ඉස්සල්ල වැඩකරපු තැන්වලින් වා එක්ස්පිරියන්ස් ලෙටස් කොම ගන්න ඕනේ එක ෆෝමට් එකක් තියෙනවා ඒ ෆෝමට් එක සඳහන් වෙනවා වෙන්න මේ සයිට් එක ඒ සයි ඒ විදිහට ටෙම්පලේට් එක විදිහට මේ ඩොකමෙන්ට් එක ඔගොල්ලෝ ගන්න ඕනේ වාගේ එම්පලෝස් ලගේ ඉට පස ඒ වටිකයිට පසේ ඩිග්‍රේක ඉල්ලනවයිකල ඔන්න වගේ ඩොකමට ටික් තියන සයිට එක ඔක්කො මිස්තර කියලා තියෙන ඒ ඩොකමන්ස් ටික වාට ඔන්ලයින් සබ්මිට් කරන්න ඕනේ සබ්මිට් කෙරුවට පස්සේ සාමාන්‍යෙන් දැන් ඕස්ට්‍රන් කම සයිට එක නං කියලා තියෙනවා මාස තුනක් වයි ගන්නවා කියලා මාස තුනක් ඇතුළත වාට රිසාල්ට එකක් එනවා ඉමේල් එකක් එනවා PDF එකක් PDF ෆයිල් එකක් මේ PDF ෆයිල් එක කියලා තියෙනවා මෙන්න මේ එක්ස්පිරියන්ස් ගන්න පුළුවන් සුදුස්කම් ලබනවා කියලා වගේ පිපේෂන් එක හරි කියලාගෙන එකුල්ලන්ට තීරණය කරන්න පුළුවන් කියලා ආව ඔස්ට්‍රලිය එකන PR එක ටැප්ලයි කරන්න ොස් දුසුයි කියලා මෙන්න මේ විදි සඳහන් කරලා වන මෙන්න මේ හරියටම මේ විදිහට සඳහනක් කරන දැන් මෙතනින් කියලා තියෙන්නේ දැන් the following employment after July 2013 is considered to equate කියලා දැන් මොකද මගේ අත්දැකීම කිව්වොත් මම වැඩ කරන්න පටන් ගත්තේ සොෆ්ට් එන්ජිනියර් කෙනෙක් විදිහට 2011 ඉඳලා 2013 වෙනකම් වැඩ කරපු 2013 ජූලි වෙනකම් වැඩ කරපු අවුරුදු ටික මේගොල්ලෝ ගණන් අරන් නැහැ. ඉතින් එහෙම දෙයක් තියෙනවා දැන් ACS එකේ ACS එකට ඔයාගේ එක්ස්පීරියන්ස් යවපුවම ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ප්‍රධාන අවුරුදු දෙක කපනවා කියලා තමයි මම අහලා තියෙන්නේ හැම කෙනෙක්ගේම වගේ. ඉතින් මේ රිසාල්ට එක ආවට පස්සේ පළවෙනි පියවර හරි ඒගන්නේ
සුදුස්කම් ලබනවා මේ වීසයකට ඇප්ලයි කරන සුදුස්සේ ඊළඟට වෙන දෙයක් තමයි ඉංගලිෂ් ඔප්පු කරන්නට වාට හොඳ ඉංගලිෂ් හැකියාවක් තියෙනවා කියලා ඒ හැකියාව ගොඩක් දෙවල් මතට පෙන්ඩෙනවා කැන්නේ කියවීම ලිවීම ඉට පස්සේ අහගෙන ඉඳල දෙයක් තේරුම් ගන්න පුළුවන්ද ඒ වගේ කතා කරන්න පුළුවන් හොඳ ඔන්න වගේ දේවල් ඉතින් ඔන්න වගේ දෙවල් මඩින්ද තියෙන එක්සෑම්ස් තමයි මේ තියෙන්නේ IELTS එක්සෑම් එක වගේ මෝවිට කියලා තියෙනවා TOEFL PT මෙන්න මේ එක්සෑම්ස් ටික ගණන් ගන්නවා ගැන මේ එක්සෑමයක් වුණ හරවා කරලා තියෙනවන ඒ වාටේ රිසල්ස් මේ ගවන්මට එකට තුන්නත් ඒගොල්ලෝ පිළිගන්න මෙන්න මේ රිසාස් IELTS තමයි විශේෂයෙන්ම ගොඩක් ජනප්‍රිය එක්ෂෑමයක් විදිර තින IELTS අනිත් එක්ෂෑම්ස් තුනටත් වැඩිය යොනට ම දන්නවා මෙන්න මේ එක්ෂෑම්ස් තුන කරපු කට්ටියත් ඉන්න ඉතින් දැන්ගෝගලට අවශ්‍යන IELTS කරන්න ඕන්න හැබෙන එක්ෂෑම එක කරන්න ඕන කියලා එතකොට ඔගුල්ලන්ට ගිල්ල ඒක්ෂෑම ගැන විස්තර කියවලා ඒව කරන්න පුළුවන් හැබැයි මම රෙකමන් කරන්නේ මම නිර්දේශ කරන්න IELTS මොකද ඒක IELTS වලට ගොඩක් ඩොකියුමන්ට්ස් ඉන්ටරෙක්ට් එකේ තියෙන හොයාගන්න ඒවගේ YouTube එකේ ගොඩක් මැටීරියල්ස් තියෙනවා හොයලා ඔයගලන්ට කරන්න පුළුවන් ඉතින් IELTS කිව්වොත් මම පොඩි සඳහනක් කරනවා IELTS කියන්නේ මොකක්ද ඒකෙන් එක කරන්න කොහොමද කියලා IELTS වර්ග දෙකක් තියෙනවා එකක් ජෙනරල් IELTS අනිත් එක ඇකඩමික් IELTS අපිට මෙතන අවශ්‍ය වැදගත්වෙන අපේ PR වීසා එකට මේ 189 හරි 190 වීසා එකට වැදගත්වෙන ජෙනරල් IELTS මේ ඇකඩමික් IELTS වැදගත්වෙන ඇත්තරම ඩිග්‍රී එකට වගේ යනවා නම් ඩිග්‍රී එකක් කරන්න ඔස්ට්‍රේලියාවට යනවා ඒතර ඒගොල්ලෝ ඉල්ලන ඇකඩමික් IELTS කොහොම හරි මේ හැම මේ දෙකේම තියෙන මොඩියුල්ස් හතරක් එකක් ලිසනින් අනිත් එක රීඩින් රයිටින් ඒ වගේම ස්පීකින් කියලා මෙන්න මේ මොඩියුල්ස් හතරටම ඔයා ලකුණු 7 ගානේ ගන්න ඕනේ ලකුණු 10ක් ස්කෝ කරන්න නම් පොයින්ට් ටෙස්ට් එකේදී අරමගේ පොයින්ට් ටෙස්ට් එකක් තියෙනකර ලකුණු 60ක් ස්කෝ කරන්න ඒ පොයින්ට් ටෙස්ට් එකෙන් ලකුණු 10ක් ස්කෝ කරන්න ඔයා මේ IELTS එක්සෑම් එකේ ලකුණු 7ක් ගන්න ඕනේ මොඩියුල්ස් හතරටම ඒ කියන්නේ ඕවර්ऑල් නෙමෙයි මම කියන්නේ ඇවරේජ් නෙමෙයි හැම එකටම ලිසනින් 7ක් ගන්න රීඩින් 7ක් ගන්න රයිටින් 7ක් ඒ වගේම ස්පීකින් 7ක් ඒ විදිහට මොඩියුල්ස් හතරටම ලකුණු 7 ගාන ගත්තොත් තමයි වට ලකුණු 10ක් ස්කෝ කරන්න පුළුවන් ඒ වගේම ඔයාලට මොඩියුල්ස් හතරටම 8 ගාන ගන්න පුළුවන් නම් මේ ලකුණු 20ක් ස්කෝ කරා හැකි. ඉතින් ඇත්තට මේක ටිකක් අමාරු වැඩක්. ලකුණු 8ක් ගන්න කියන ඒකට කරන්න පුළුවන්. ඒකට ටිකක් අමාරු. ඉතින් කොහොමද ලකුණු 7ක් ගත්තොත් ඇත්තටම ලකුණු 10ක් ගන්න ලකුණු 10ක් කියන්නේ ලොකු ලකුණු ප්‍රමාණයක්. ලකුණු 60ක්. ඉතින් ඕක තමයි IELTS ගැන කියන්න තියෙන්නේ. තව පොඩි දෙයක් මට සඳහන් කරන්න ඕනේ IELTS ලංකාවේ කරනවා නම් ඔයාලට යන්න පුළුවන් බ්‍රිටිෂ් කවුන්සිල් එක තියෙනවා. ඒ වගේ මේ ACBT එකෙත් මම කරනවා දන්න තරමට ඒ වගේ තවත් තැන් තියෙනවා ඉතින් අනිවාර්යයෙන්ම මම හිරුවෙන බ්‍රිටිෂ් කවුන්සිල් එකේදී බ්‍රිටිෂ් කවුන්සිල් එකට ගිහිල්ලා ඔයාලට රෙජිස්ටර් වෙන්න පුළුවන් IELTS එක්සෑම් එක කරන්න. ඇත්තටම IELTS කෝස් එකක් කරන්න අවශ්‍ය නැහැ මෙතන. ඒකත් කියන්න ඕනේ. IELTS නිකන් කෝස් කරලා සල්ලි අපරාධි වියදම් කරන්න ඕනේ නැහැ. දැන් මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා IELTS බ්‍රිටිෂ් කවුන්සිල් කෝස් එක තිබුණා 30000ක් වගේ රුපියල් 30000ක් වගේ ගියා කෝස් එකට විතරක්. ඊට පස්සේ ආ එක්සෑම් එකට ගෙවන්න ඕන 18500ක් වගේ. ඉතින් ඒ වගේ දැන් මම මෙතනදි මේ මගේ වීඩියෝ එකේ ප්‍රධානම අරමුණ වෙන්නේ සල්ලි අඩුම තරමින් වියදම් කරලා කොහොමද මේ PR එක ගන්න කියන එක. ඒජන්ට් කෙනෙක්ට වියදම් කරන්න නැතුව මේ IELTS වගේ මේවල නිකන් වියදම් කරන්න නැතුව ඔයාලට එක්සෑම් එක කරන්න පුළුවන්. ඔයාලට පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ. ඒ කියන්නේ චුට්ටක් දවසකට පොඩි පැයක් වැය කරලා මේ අර මේ මොනවාද පොඩි එසේ එකක් මේ රයිටිං වලට තියෙනවා එසේ එකක් ලියන්න. ඉතින් ඔය එසේ එක පොඩ්ඩක් ලියන්න. ඒ වගේම ටිකක් ඉංග්‍රීසි ටිකක් වැඩි දියුණු කරගන්න කියවලා කෙනෙක් එක්ක කියවලා හරි. ඒ වගේම ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා මේ IELTS කරද්දී ගොඩක්ම ජනප්‍රිය පොත් සෙට් එකක් තියෙනවා කේම්බ්‍රිජ් IELTS කියලා. මේ කේම්බ්‍රිජ් IELTS වල පොත් 10ක් දැනට තියෙනවා මම දන්න විදිහට. මොකද මම කරන්නේ පොත් 9ක් තිබුණා. තවත් එක පොතක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පොත් 10 කරලා ගියොත් හරියටම මේ පොත් 10 හරියටම හොඳට මහන්සිලා ටිකක් මාසෙකමාරක් වගේ කාලයක් අරගෙන මේ පොත් 10ම කරලා ගියොත් අනිවාර්යයෙන්ම මට කියන්න පුළුවන් මේ ලකුණු 7 ගන්න එක එච්චරම මේ අමාරු වැඩක් නෙමෙයි. ගොඩක් කටිය බය වෙනවා IELTS को අම්මෝ IELTS කරන්න තියෙනවා මං PR ඇප්ලයි කරනවා මට IELTS කරන්න නැත්නම් ඔන්න ඔය වගේ දේවල් තමයි කියන්නේ. සමහර කට්ටිය මගේ යාළුවෝ හිටියා නිව්සීලන්ඩ් PR එකට ඇප්ලයි කරා. මොකද නිව්සීලන්ඩ් PR එකට IELTS ඕන වුණා. ඉතින් ඒ වගේ බයක් තියෙනවා. ඉතින් මම කියන්නේ දැන්
ඕන කෙනෙට මේ කරන්න පුළුවන් ගොද මාත් ඉංගලිස් පවුලකින් හගෙන නෙමේ ඉතින් ඉගෙන ගත්තා මේ ගෙනගෙන තම ගෙන අයිල්ටස් හොඳර මහන්ස වෙලා මේ කරන තමයි කරේ පලවෙනි පාර මටත් බැරිවුණ පලවෙනි පාර රයිටිං වලට 6.5 වගේ තමයි ආවේ ඉතින් දෙවැනි පාර කරලා තම හරගී ඉතින් මන් දන්න සමාරගට්ට ඉන්න එකනෙක් ඉන්නවා නම පාරකර දහ පාරක රයිල්ටස් කරලා තමයි ගොඩ ගිලදෙන කොහමරි ගොඩක් මහන්සි වෙන්න ගොඩ මහන්සි වෙලා ලකුණු හත ගන්න පුළුවන් ග්‍රිස් කවන්සල් රජිස්ට වෙන්න ජිස්ට වෙලා මහිතන දැන් විසි දහක් විසි එක් දහක් වගේ වෙන්න ඇති වෙන්න ඕන විභාගේ එක කරෑකි කරලා එටසේ එක ගොඩ දාගත් ඇකි ඊට පස්සේ දැන් IELTS ඇතරම මේ මෙතන IELTS කරලම තියෙන්න්න ඕන්න නැහැ මේ ඊළඟ පියවර කරන්න වාට මේ ඊළඟ මේ ස්ටෙප් එක කරලවුනත් IELTS කරෑකි මෙතන මේ ඊළඟ ස්ටෙප් එක තමයි වා එකක් හදනොන මේ එක්ස්ප්‍රේෂන් of ඉන්ට්‍රස්ට් කියලා EOY කියලා කියන්නේ ඒ EOY කියන එක වා මේ එකුළන්ගේ සයිට් එක මේ බෝඩ.gov කියන සයිට් එක කොළන් ඉමිග්‍රේෂන් සයිට් එක මේ සයිට් එකට ගිල මේ ස්කිල් සිලෙක් සෙක්ෂන් එකට ගිහිල්ලා මුලිමවා එකකවන්ටක් හදාගන්න ඕනේ අයිඩමයි කවන්් කියලතන මිය කවන්් කියලා ඒමිය කවන්ටක් මුලිම හදාගන්න මෙකල සයිට් ඉමිග්‍රේෂන් සයිට් එක ඊට පස්සේ ඒකවන්් එක හරහා එක්ස්ප්‍රේෂන් of ඉන්ට්‍රස් කියල හදන්න එක්ස්ප්‍රේෂන් of ඉන්ට්‍රස් කියලගෙන ඇතරම වගේ තොරතුරු ගබදාව වගේ ඉන්ෆර්මේෂන් ඔක්කොම එක්ස්ප්‍රේෂන් of ඉන්ට්‍රස් කියනගේ තියෙනවා ඉති මේ එක්ස්ප්‍රේෂන් of ඉන්ට්‍රස්ට් කියන එක මේ ඔස්ට්‍රන් ගවන්මන්ට් එකින් මාසකට දෙපාරක් බලලා ඉන්විටේෂන් එකක් කියන එකැන ගොල්ලන්ට සැටිස්පයින ගොල්ලෝ හිතනවඩවා සුදුසුයි කියලවාගේම ඉන්ෆර්මේෂන් සුදුසුයි කියලවා පියාර්ක දෙන්න එතකොට වාට ඉන්විටේෂන්යක් කියනවා මේ ඊමේල්ලයක් කරහයවන්න ඉන්විටේෂන් එක ඒ ඉන්විටේෂන් එක ඉන්විටේෂන එක ඒවනවා මේ ඇප්ලයි කරන්න ලිංක එකකුත් ඉතිං මේ ඒෝබයි හදන තමයි ඉළඟට කරන්න මං ඉස්සලක වගේ IELTS කරලාම තියෙන්න්න අවශ්‍යන ඒෝබයි හදන්න ඒෝබයි හදලා වුණත් IELTS කරලා රිසල්ස් මේක අප්ඩේට් කරවැ ඉතින් ඒ වගේ දෙයක් කරා ඉතින් මේ ඒෝබයික රිමේන්නවා ස්කිල් සිලෙක්ෂන් එක අවුරුදු දෙකක් මන්ට ඉත් වැඩියවට එක්ස්ටන් කරන්නත් පුළුවන් මේක ඉතින් ඒක තමයි ඊළඟ පියවර විදිරවා කරන්න ඕනේ ඊළඟට ඒෝබයි එක හැදුවට පස්සේ මංකිවර මාස දෙකට සරක් ඉන්විටේෂන් රවන්ස් තින කියලා ඒක ඉන්විටේෂන් රවන්් එක දවාව සිලෙක්ටුනොත් ඒගොල්ල අට ඉන්විටේෂනයක් කියවන ඉමේල්ල කර ඉන්විටේෂන් එක සඳහන් වෙනවා ඒමේල් එක ලිංක එකක් ඒ ලිංක එකට ගිහිල්ලවාට ඇප්ලයි කරන්න පුළුවන් වීසකට තැන්වාර ඒෝබයිගේ දාන්න ඕනෙ ගොඩක් විස්තර ගන්නේ මෙන්න මේ තැන්වල මං වැඩ කරා මෙන්න මේක තමයි මගේ ඩිග්‍රියක ඔන්න වගේ දෙවල් දාන්න ඉතින් දැන් මේ වීසකට ඇප්ලයි කරන්න ඇත්තවේ දැන් ඔක්කොම ඩොකියමන්ස් ටිකවා පෙන්න්න ඕනේ මේ අප්ලෝඩ් කරන්න ඕනේ වීසකට ඇප්ලයි කරන්නේ ඉතින් ලින්ක යන ලින්ක හරගල මේ කවන්් එක හද ඔක්කොම වෙන්න ඉතින් වාට ඇපලිකේෂන එක ලෝච් කරෑකි මේ කවන්් එක හරහා ඉන්විටේෂන් එක ආවට පස්සේ ඇතරම ඉන්විටේෂන එක ආවට පස්සේ ගොඩක් වැඩ ගොඩක් හරි ඇත්තරම හිතන්නේ සිර හැත්ත පහකට වඩාවාට කියන්න පුළුවන් වීස එක ගොඩක් දුරට හම්බේ කියලා මොක දෙගොල්ලෝ වාව සිලෙක් කරලා තියෙන හිද තමයිට ඉන්විටේෂන එක වන්න ඇප්ලයි කරන්න ඉතින් වගේ ඩොකමන්ට්සල කිසි අවුලක් නැත්තම් වාක්කොම ඇත්ත විදිහරටන් කරලා තියෙන් ඩොකමන්ට් ලත් කිසි ප්‍රශ්නයක් නැත්ත එතකොට ගොඩක් දුරට වාට වීසක හම්බීම හම්බෙන එක සම්භාවිතාව ගොඩක් වැඩි ඉතිං දැන් ඔන්න ඉන්විටේෂන් එක ආවා වයිට පස්ස වීසකට ඇප්ලයි කරට පස්ස ඉතින් බලගන්න තමයි තියෙන්නේ ඒ බලගන්න කාය තුළත සමහරලාට ඒගොල්ු තවත් ඉන්ෆර්මේෂන් වගේ ඉල්ලන්න සමහරලාටම ඇතරම ඉල්ලන ඉන්ෆර්මේෂන් දෙකක් තියෙනවා ප්‍රධාන දෙකක් එකත්තම ඒගොලට අවශ්‍යන මෙඩිකල් ටෙස්ට එකක් ඒ වගේ පොලිස් රිපෝට් එකක් වගේ ක්‍රමිනල් ඇක්ටිවිටස් මොනහරි තියෙනවානම් ඒගොල්ලෝ ඉතින් දෙකක් නෑ රටක ක්‍රම් මේ මොනහරි අපරාධයක් පය කරපු කෙනෙක් මං තන්න මේ රට ගන්න ඔොල්ලො කෙලෙ මේ කියලා ඇති එහින්ද මෙන්න මෙඩිකල් ටෙස්ට එකත්තේ ගොල්ලො ඉල්ලනවා මෙඩිකල් ටෙස්ට එක ඇත මංගන ලකාවේ ආසිරි හොස්පිටල් එක කරවා ගොල දෙනවා හැපයිඩ කියල එකක් ඔය හැපයිඩ කියන එක කාස් පිටල කියල ගොලට කිව්වම නමහෙම මට මේ ඔස්ට්‍රලියන ේෂන් පෝරම එකට යන්න මෙඩිකල් ටේ කරන්න කළ ගොල දන්න ඊට පස්සේ ගොල මෙඩිකල් ටෙස්ට එක කරලා එක ගොඩක් දෙවතින ස්පර්ක්ෂා කරන ටස ලේ පශාවක් කරන ඔය වගේ ටෙස් ගොඩක් තියෙනවා ඉතින්ගේ ටෙස් කරයි හැපිඩියකට අදාලව ඒගොල්ලෝ යවනවා ඉන්ෆර්මේෂන් ඔක්කොම ඔස්ට්‍රලියාවට ඊට පස්සේ අනිත්තක තමයි පොලිස් රිපෝට් එක පොලිස් රිපොට් එක ඕගොල්ලෝ ටිකක් එකටියක් කල්යන වැඩක් ඇත්තරම චුක්්තක්
සමහර දැම්මාගේ මට මාසකමාරක් සමහරකට මාස 3 ඉඳලා සමහරට ඇවිල්ලා නැහැ රිපෝට් එක. ඉතින් ඒක ඩිපෙන්ඩෙනවා ඒක තීරණය වෙනවා මෙන්න මේ තොරතුරු මත. ඒ කියන්නේ දැන් තැන් ගොඩක හිටියන එක තැනක නෙමෙයි මුළු ජීවිත කාලෙම තියෙන එක ගෙදරක නෙමෙයි නම් ගෙවල් 4ක් 5ක වගේ දලා තියෙනවා. එතකොට හැම පොලිසිය හැම තැනකින්ම ඒක බල මේ හැම ගෙදරකටම ගිහිල්ලා ඒක බලනවා. ඉතින් ඒක පොඩ්ඩක් කල් යනවා. ඉතින් ඒක ඇත්තටම මේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මේ කියන්නේ කල් යන එක මොකද ඔයාට කියන්න පුළුවන් ඔයාගේ මේ කියන කේස් ඔෆිසර් කියලා ඉන්නවා. කේස් ඔෆිසර් තමයි ඔයාගේ ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස් කරන්නේ. ඒ ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස් කරන කේස් ඔෆිසර්ට කියන්න පුළුවන් මෙන්න මේම පොඩ්ඩක් කල් යනවා. ඉතින් ඒක පොඩ්ඩක් මට මේ කල් දෙන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් කොහොම හරි ඔයාට කරන්න හරියට පොස්ට් රිපෝට් එකේ මෙඩිකල් ටෙස්ට් එකයි ගන්න එක. අතන මෙඩිකල් ටෙස්ට් එක ඔයාගේ අතර දෙන්න ඒගොල්ලෝ එහෙමම ටැප් ID ගහලා ඒගොල්ලෝ අප්ලෝඩ් කරනවා වගේ වැඩක් කරන්නේ. ඒ කියන්නේ ආසිර හොස්පිටල් එකෙන් කෙලික් කරනවා. තව දෙයක් කියන්න පොලිස් රිපෝට් එක අපි හිතමු ඔයා වෙන රටක හිටියා කියලා. අන්න එතන පොඩි දෙයක් තියෙනවා. දැන් මම ගත්තොත් මම සිංගප්පූ වලට කරලා තියෙනවා. ඉතින් සිංගප්පූ වලට කරද්දී සිංගප්පූරුවේ මෙඩිකල් පොලිස් රිපෝට් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඇත්තට මේ රටවලින් නම් පොලිස් රිපෝට් එක ගැන ඇත්තටම හරිම ලේසියි. අවුරුද්දේ ගිහිල්ලා හැන්දෑවේ රිසල්ට් එක දෙනවා. මේ මොකද ඒගොල්ලෝ සෙන්ට්‍රල් සිස්ටම් එකක් තියෙන. ඒක හින්දා ඉතින් කොහොමරි ඔය පොලිස් රිපෝට්ස් වෙන රටවල හිටි ඉඳලා තියෙනවා නම් ඒවා ඒවලුත් ගන්න ඕනේ. අවුරුදු මං හිතන්නේ අවුරුදු 6ක් ඇතුළත හරි ඔන්න ඒ වගේ දෙයක්. මට ඒකටම ඒක හරියට මතක නැහැ. ඒ අවුරුදු ගාන අවුරුදු 10ක් මං හිතන්නේ past 10 years අවුරුදු 10ක් ඇතුළත පොලිස් රිපෝට්ස් ගන්න වෙන රටකත් හිටියනම් ඉතින් ඒවා තමයි provide more information කියලා කියන්නේ කේසස් වගේ ඉල්ලනවා ඊමේල් එක කරා ඉල්ලනවා එච්චරයි. ඊට පස්සේ මේ අනිත් එක තමයි මේ මොනවද report changes in circumstances. ඒ කියන්නේ ඔයාගේ මොන හරි වෙනසක් වෙලා තියෙනවා. ඔයාගේ information වල ඔයාගේ තොරතුරු ඔයාගේ නම වෙනස් සමහර කටේ නම වෙනස් කරනවා. ඔයාගේ දේවල් කරනවා. ඊළඟට address එක ඔය වගේ contact numbers ඔය වගේ දේවල් මොන හරි වෙනසක් වෙලා තියෙනවා නම් ඔයාට changes ඔයාගේ case officer දන්වල යා. ඒ කියන්නේ මාත් යවන්නත් ඕනේ. මොකද නම වගේ දෙයක් වෙනස් වෙලා තියෙනවා නම් passport එකේ නමත් එක්ක ඔයාගේ නම tally වෙන්නේ නැත්නම් එතනදී ප්‍රශ්නයක් තියෙනවා. ඒකින්ද ඒ ගැනත් පොඩ්ඩක් බලන්න ඕනේ. ඒ වගේම withdrawing your application කියලා කියනවා. ඔයාට ඕනම වෙලාවක ඔයාගේ application එක withdraw කරන්න කියනවා. ඔයාට හිතනවා නම් මේක මම අවශ්‍ය නැහැ, මට යන්න ඕනේ නැහැ, ඔස්ට්‍රේලියාවට යන්න ඕනේ නැහැ කියලා හිතනවා නම් එතකොට ඔයාට ඔයාගේ application එක withdraw කරાવી. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ මේ visa decision එකනකම් ඔන්න ඔය වගේ දේවල් තමයි ඉන්නේ. ඊට පස්සේ අන්තිමට දෙගොල්ලෝ ඔක්කොම සැටිස්ෆයි නම් ඕගොල්ලන්ගේ ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික ගැන ඔයාගේ විස්තර ඔයාගේ ක්‍රිමිනල් රෙකෝඩ්ස් මෙඩිකල් ටෙස්ට් ඔක්කොම හරිනම් එතකොට හරියම ඔයාට ඊමේල් එකක් කියවනවා වීසා ඩිසිෂන් එක ගැන. ඔයාගේ වීසා එක ග්‍රාන්ට් කරා මේ ක්‍රමයි ග්‍රාන්ට් නම් එක මොනවද ඔයාගේ වීසා එකට තියෙන කන්ඩිෂන්ස් මොන කාලෙද ඔයා මේ වීසා එක කියන්නේ ඕස්ට්‍රේලියාවට එන්න ඕනේ. අරත් දෙයක් කියන්න තියෙනවා. මොකද මේ වීසා එක හම්බුනාට පස්සේ ඔයා අවුරුද්දක් ඇතුළත ඔස්ට්‍රේලියාවට එන්න ඕනේ. ඇවිල්ලා යන්න පුළුවන්. ඒ කියන්නේ අවශ්‍ය වෙනවා එනේ. ඇවිල්ලා මෙහි ස්ටෑම්ප් කරගන්න ඕනේ ඔයා ඔස්ට්‍රේලියාවට ආවා කියලා. අවුරුද්දක් ඇතුළත හිතන්න ඔයාට දැන් ජනවාරි 1 වෙනිදා වීසා ග්‍රාන්ට් කරේ කියලා. එතකොට ඒ ජනවාරි 1 වෙනිදා ඉඳලා අවුරුද්දක් ඇතුළත ඔස්ට්‍රේලියාවට ගිහිල්ලා ඕනම රටකට අවුලක් නැහැ. ඕනම රට මේ සොරි ඕනම රටකට නෙමෙයි ඕනම ස්ටේට් එකට අවුලක් නැහැ. ඕනම ස්ටේට් එකට ගිහිල්ලා මේ ගිහිල්ලා එන්න පුළුවන්. ආය ඇවිල්ලා ඒ අදාළ අවුරුදු 5කට ඉස්සෙල්ලා ආය යන්නත් ඕනේ. හැබැයි මොකද අවුරුදු 5කට පස්සේ වාට වෙන රටක නම් ඉන්න PR වීසා ගන්න වාට ඔස්ට්‍රේලියාවට එන්න බෑ. හැබැයි ඔස්ට්‍රේලියාවේ නම් ඉන්න වාට ඔස්ට්‍රේලියාව දිගටම ඉන්න පුළුවන්. ඒකයි PR වීසා එකේ තියෙන කන්ඩිෂන් එක. මේ අවුරුදු 5කට ලීඩ් වෙනවා කියලා මෙතන කියන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්නවා නම් දිගටම ඔයාට ඔස්ට්‍රේලියාවේ දිගටම ඉන්න පුළුවන් PR වීසා එකෙන්. හැබැයි ඔයා ඔස්ට්‍රේලියාවේ එල්ලන් ඉන්නේ අවුරුදු 5 සම්පූර්ණ වෙද්දී ඔයා ඔස්ට්‍රේලියාවේ එළිය නම් ඉන්නේ. එතකොට ඔයාට ඔස්ට්‍රේලියාවට එන්න බෑ. එහෙම එනවා නම් ඔයාට සිටිසන්ෂිප් තියෙනවා. පුරවැස් වාදන අනිවාර්යෙන් ආවගෙන. ඉතින් ඒකින් එහෙම ඒකුත් මෙතනදී ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයගොල්ලන්ට වීසා එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඔස්ට්‍රේලියානු වීසා එක. ඇත්තට මේක ගොඩක් අමාරු වැඩක් නෙමෙයි. කියන්නේ තනියම කරන්න බැරි වැඩක් නෙමෙයි. තනියම කරපු කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ගොඩක් කට්ටිය බයයි මේක තනියම කරන්න. මොකද මේ
මේක රිජෙක්ට් නොත් ආය දාන්න බැරි වෙයිද රිජෙක්ට් වෙයිද ඉතින් ඇත්තරම කියන්න ඕන දෙයක් තමයි දැන් මම මගේ යාළුවෝ ගත්තොත් එහෙම තනියම කරපු කට්ටිය කාගේවත් රිජෙක්ට් වෙලා නැහැ කෙනෙක්ගෙන්වත් රිජෙක්ට් වෙලා නැහැ මෙතන පොඩ්ඩක් ඕගොල්ලෝ චුට්ටක් අර අවදියෙන් ඉන්න ඕනේ ඒ කියන්නේ චුට්ටක් ගිහිල්ලා බලන්න ඕනේ ඒගොල්ලෝ මොන හරි අප්ඩේට් කරලා තියෙනවද ඒ අප්ඩේට් කිරීම හැමතිස්සම වෙන්නේ නැහැ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් මොන හරි දෙයක් අප්ඩේට් කරන්නේ ජූලි මාසේ ඔය ජූලි මාසෙත් තමයි මෙන්න මේ නීතිය වෙනස් වුණා මෙන්න මේ නීතිය මොකද ඕස්ට්‍රේලියාවේ ෆයිනෑන්ෂල් ඉයර් කියලා එකක් තියෙනවා ෆයිනෑන්ෂල් ඉයර් කියන එක ඉවර වෙන්නේ හැම අවුරුද්දකම ජූලි වල පටන් ගන්න ඉවර වෙන්නේ ඉතින් ඒක හින්දා මේ මාසේ තමයි ඒගොල්ලෝ මොන හරි අප්ඩේට් කරනවා නම් අප්ඩේට් කරන්න ඉතින් ඒක ගැන පොඩ්ඩක් ඔයගොල්ලෝ බලන් ඉන්න ඕනේ. ඉතින් සමහරලාවට දැන් ඔයා හිතමු මම අර කිව්වා වගේ මේකේ තිබුණේ ස්ටේට් ස්පොන්සර්ෂිප් කියලා. ඒ ස්ටේට් ස්පොන්සර්ෂිප් කියන එකේ ලකුණු 5ක් දෙනවා. ඔය ස්ටේට් ස්පොන්සර්ෂිප් එකේ ඒ කියන්නේ ස්ටේට් එකකින් ස්ටේට් එකට සමහරලාවට ඒගොල්ලෝ අප්ඩේට් කරනවා. මෙන්න මේ රික්වයර්මන්ට්ස් අපිට ඕනේ. මෙන්න මේ රික්වයර්මන්ට්ස් අපිට ඕනේ කියලා. ඉතින් එතනදිත් ඔයගොල්ලෝ පොඩ්ඩක් අර ස්ටේට් එකේ වෙනම සයිට් එකක් තියෙනවා. දැන් නිව් සවුත් වේල්ස් කියලා ස්ටේට් එකක් තියෙනවා. සිඩ්නි තියෙන නිව් සවුත් වේල්ස් වල මම ආවේ සිඩ්නි වලට. ඒ සයිට් මේ සයිට් එකට ගිහලා ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න ඕනේ මේ මොනවද ඒගොල්ලෝ අප්ඩේට් කරලා තියෙන්නේ අන්න ඒ වගේ දේවල්. ඉතින් ඔය වගේ පොඩ්ඩක් චුට්ටක් අවදියෙන් ඉඳලා පොඩ්ඩක් බලන් ඉඳලා අප්ඩේට් වෙන්න ඕනේ ඔයගොල්ලෝ නිවුස් ගැන. ඉතින් ඒ විදිහට කරුවොත් තනියම අනිවාර්යෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. කරලා ගොඩක් ලොකු සල්ලි ප්‍රමාණයක් ඉතුරු කරගත්ත හැකි. මම හිතන්නේ දැන් මම කරන කාලේ මම අවුරුදු දෙකකට විතර ඉස්සෙල්ලා ඒතර ලක්ෂ 4ක් වගේ ගියා මම හිතන්නේ ඒජන්ට්. ඉතින් දැන් මම හිතන්නේ ඊටත් වැඩියදී අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වෙන්න විතරක් මම දන්න තරමට දැන් ප්‍රධාන ඒජන්ට්ස්ලා ගත්තොත් ලක්ෂයක් විතර යනවා. ඉතින් ඒකින්ද ඒ සල්ලි ඔක්කොම ඔයගොල්ලන් ඉතුරු කරගත්තා. ඊට පස්සේ වීසා එකට ගෙවන්න වෙන්නේ ගෙවන්න උනේ මට ඕස්ට්‍රේලියන් ඩොලර්ස් 3520ක් හරියට මම හිතන්නේ. ඉතින් ඒකටයි ඊට පස්සේ තව මේ දැන් මට ස්ටේට් ස්පොන්සර්ෂිප් වල ලකුණු 5 ගන්න ඕන නැහැ. ඒකට ඇප්ලයි කරන්න ලකුණු රුපියල් නෙමෙයි ඕස්ට්‍රේලියන් ඩොලර්ස් ගත්තොත් 500ක් විතර ගියා මට 500ක් කරලා 300ක් හරි. ඊළඟට ACS එකටත් මම හිතන්නේ යම්කිසි ගාණක් කරන කොහමද ඔක්කොම ගත්තොත් ඒජන්ට් ෆී එක නැතුව ලක්ෂ 4ක් වගේ තමයි මම හිතන 4ක් ඊට චුට්ටක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා ඔයාට කෙලින්ම ඉතුරු කරගත්ත එක ලක්ෂ 4ක් 5ක්. මොකද ඕස්ට්‍රේලියාවට ඇවිල්ලත් කෙලින්ම රස්සාව හම්බෙන්නේ නැහැ. රස්සාව හම්බෙන්න ටික කාලයක් ඉන්න ඕනේ. ඉතින් ওই කාලය ඇතුළත ඔයාට අතේ යම්කිසි මුදලක් තියෙන්න ඕනේ. ඉතින් ඒකින්ද මම හිතන්නේ ඒජන්ට් ඒ ගෙවන ගාණ නිකන් ගෙවන්න ඕනේ නැහැ. ඉතින් අතන මෙතනදී බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. තනියම මේ වගේම ඉන්ටර්නෙට් එකේ ගොඩක් තියෙනවා මේ ඔය ෆෝරම්ස් එක්ස්පැක්ට් ෆෝරම්ස් කියලා එකට කියන්නේ දැන් ඔස්ට්‍රේලියා එක්ස්පැක්ට් ෆෝරම්ස් ඔය වගේ තියෙනවා. ඒ වගේ දේවල් වල දැන් මේ ප්‍රොසෙස් එක කරද්දි ප්‍රශ්න එන්න පුළුවන්. දැන් මේ වෙලාවේදී මොකද්ද කරන්නේ මේ දැන් ඔන්න මං තාම ඔන්න මම ACS එකට යවුවා තාම ආවේ නැහැ රිසල්ට් එක. ඒතර මම මොකද කරන්නේ? ඔන්න ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔය ෆෝරම්ස් වලට ගිහලා කියවන එක. ඒ ෆෝරම්ස් වල දැන් ඔයාට ඔය ප්‍රශ්න ඇති වුණා වගේම ඔය ප්‍රශ්න ඇති වුණා තවත් ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ප්‍රශ්න අහලා ඒවට උත්තරත් හම්බෙලා දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට ඒව ගිහලා කියවන්න පුළුවන්. ඉතින් එහෙම තමයි තනියම ඇප්ලයි කරන්න ඕනේ මේක කරන්න. ඉතින් දැන් මම තනියම ඇප්ලයි කරන්නේ නැතත් මාත් ඔය විදිහටම ඔය ෆෝරම්ස් වල ගිහලා කියෙව්වා මොනවද මේක මට හම්බෙයිද මේක අවුල් වෙයිද ඔය වගේ දේවල්. ඉතින් ඒක හින්දා ඉන්ටර්නෙට් එකේ ඇත්තට මැටීරියල්ස් ගොඩක් තියෙනවා මේ ඔයගලන්ට මේක තනියම කරගෙන යද්දි විශේෂම IELTS වලට ඒ IELTS වලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා මගෙන් අහන්න. මොකද මම 3 පාරක් IELTS කරලා තියෙනවා. පළවෙනි පාර ඒ කියන්නේ දෙවෙනි පාර මට ලකුණු 7 හම්බුණා. ඒත් මම තුන්වෙනි පාරට අත්‍තරම කරලා ලකුණු 8ක් ගන්න කියලා හිතේ තියාගෙන අත්‍තර මේක නම් ගන්න බැරුව ගියා. ඉතින් ඕවා ටික තමයි කියන්න තියෙන්නේ. සමහර විට මේ වීඩියෝ එකේ සමහර විට දැන් මම අවුරුදු දෙකකට ඉස්සෙල්ලා තමයි මේ ඇප්ලයි කරේ මේ කිව්වේ. මම දැනුත් ටිකක් කියව වීඩියෝ කරන්න ඉස්සෙල්ලා ඒත් මොකක් හරි වැරද්දක් තියෙනවා නම් ඒකත් කියන්න. මොකක් හරි සමහරවිට කොහේ හරි මොකක් හරි මම වැරද්දක් කියවලා තියෙන්න පුළුවන්. මම ඇත්තටම බැලුවා ආයෙත් මට එහෙම හිතාගන්න බැරුව ගියා. ඒ වුණාට ඔයගොල්ලෝ මොහොර දැක්කොත් ඒක අනිවාර්යෙන්ම මට කියන්න. ඉතින් ඕකින්ද තමයි ඕක තමයි කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක ගැන. ඔයගොල්ලන්ගේ කවුරු හරි ඉන්නවා නම් ඔයගොල්ලෝ ඇප්ලයි කරපු කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ටත් මේ වීඩියෝ එක දෙන්න. ඒගොල්ලන්ටත් කියන්න මෙහෙම අහන්න ප්‍රශ්න මොන හරි තියෙනවා නම් එහෙම කියලා. ඉතින් ඕවා තමයි කියන්න තියෙන්නේ. කට්ටියටම ඇප්ලයි කරපු කට්ටියටම best of luck. කල්ගිය චුට්ටක් බය වෙන්න එපා. බලන් ඉන්න. මොකද සමහරලාට කල් යනවා. ඒක බය වෙන්න දෙයක් නෙමෙයි. රිජෙක්ට් වුණ කෙනෙක්, ඒ කියන්නේ ඇප්ලයි කරලා රිජෙක්ට් වුණ කෙනෙක් ඇත්තටම මම මේ අවුරුදු 2කමාර ඇතුළත මම ඕක බලාගෙන හිටියේ අහලා නැහැ.
මේ ඇපලිකේෂන රජෙක්ටුනා කියල ති ඒක හින්දා ගොඩක් කට්ට ඇත්තරම ඔය ලකුණු ප්‍රමාණ තිරන ලකුණු හැට තිරන ගොඩක් කටට හම්බෙනවා වීසක එක සියසුනම හරි එකසි අනුව වීසක හරි ඉතින් මේ ඒක හින්දා බයන්න දෙයක් නෑ පොඩ්ඩක් බලාගන්න තියෙන් එනම් මහිතන මේ වීඩියක ඉවර කරන්න කාලෙ හරි